ඉතින් හෙලෝ ගයිස් ඉතින් ඔන්න හැමදාමත් වගේ ඔයගොල්ලෝගේ බඩ්ජාර ඇල්ල තියෙන ඔන්න අද දවසෙත් ඉතින් අද අපි අරන් එන්න යන්නේ ඔයගොල්ලන්ට ටිකක් අමුතුම වෙනස් වීඩියෝ එකක්. මොකද අද අපි අරන් එන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න මේ මැගි නූඩ්ල්ස් ගැන. ඉතින් මේ ඔය ගොඩක් ලංකාවේ නූඩ්ල්ස් හදන්න කලින් මේ මැගි නූඩ්ල්ස් තමයි ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඉතින් ඔයගොල්ලෝ මතක ඇති ඉස්සර මැගි සූප් ගැනත් පොඩි ඇඩ් එකක් ගියා මේ දීවරයෝ එහෙම බොන එකක්. ඉතින් ඒක ඔයගොල්ලෝ මතක ඇති. ඉතින් මේ එන්නේ මේ මැගි බ්‍රෑන්ඩ් එක ගැන තමයි අද අපි වීඩියෝ කරන්න යන්නේ. ඉතින් guys මෙතන අපි හැමෝම දන්න මැගි එකට අමතරව තව තියෙනවා ටිකක් වෙනස් මැගි වර්ග ටිකක් අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් guys මේ තමයි මැගි කප් නූඩ්ල්ස්. ඉතින් මේක හදන්නේ මේ කොහෙද ලිතුවේනියාවේ. ඉතින් මේ ලිතුවේනියාවේ හැදුවට අතර මේකත් මැගි බ්‍රෑන්ඩ් එකේම තමයි. ඒ කියන්නේ Nestle එකේ තවත් කම්පැනි එකක් තමයි මේ මැගි නූඩ්ල්ස් කියලා කියන්නේ. ඉතින් තුනම ලිතුවේනියා. මේ තුනම හදලා තියෙන guys ලිතුවේනියාවේ. යුරෝපයේ රටක් තමයි ලිතුවේනියාව කියලා කියන්නේ. ඊට අමතරව තියෙනවා මෙන්න මේ වගේ පැකට්. ඉතින් මේකේ පෝෂන් එකටයක් වැඩි මේක 138ක් තියෙනවා. ඉතින් අපේ කප් නූඩල් එකේ කීයක් තියෙන්නේ? ග්‍රෑම් 75යි. ඔව් ඉතින් කප් නූඩල්ස් එකේ තියෙන ග්‍රෑම් 75යි මේ ග්‍රෑම් 130ක්ම ඉතින් මේක තමයි පෝෂන් එක වැඩි. ඉතින් මේක හදන්නේ බාසිලෝනා වල. ඒ කියන්නේ මේ ස්පාඤ්ඤේ තමයි මේක හදන්නේ. ඉතින් ඊට අමතරව අපේ හැමෝම දන්න අපේ මැගි නූඩල්ස් එක ඉතින් මේක හදන්නේ guys ඉන්දියාවේ. ඉතින් මේක මම ගත්තේ ඇත්තටම මේ ඉතාලියේ තියෙන ඇෆ්ගනිස්තාන් අයගේ කඩේකින් තමයි මේක මම ගත්තේ. ඉතින් මේව නම් ඇත්තටම ගත්තේ ඉතාලියේ සෝමාකට් එකකින්. ඉතින් guys අපි වීඩියෝ එකට බහිමු. ඉතින් අපි මේවා try කරලා බලමු. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එකට කලින් පොඩ්ඩක් මතක් කරන්නම්. ඉතින් අනිවාර්යෙන් බඩදාරය subscribe කරලා තියාගන්න. ඉතින් guys ඒ වගේ තමයි bell icon එක click කරන්න අනිවාර්යෙන්. නැත්නම් මේ මගේ වීඩියෝස් ඔයගොල්ලෝ miss වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ඉස්සෙල්ලාම කප් නූඩල්ස් try කරමු. කප් නූඩල් එක try කරමු. ඔව් guys අපි ඉස්සෙල්ලාම කප් නූඩල්ස් try කරලා බලමු. මේකේ flavors ටිකක් කියමුද? ඉතින් මේ තමයි sweet chili flavor එක. මේක ඇවිල්ලා sesame chicken. sesame chicken තමයි මේකේ flavor එක. මේකේ නම තමයි teriyaki. teriyaki කියන නම තමයි ගහලා තියෙන්නේ. ඊට අමතරව මේක ඇවිල්ලා curry flavor එක. මේක teriyaki flavor එක. ඔව් මේකත් teriyaki flavor එක. නමුත් ඒකේ මේ කලර් එක පොඩ්ඩක් වෙනස්. පාට පොඩ්ඩක් වෙනස්. මේක ටිකක් කොළ පාටට වගේ ටිකක් තියෙන්නේ. මේක තියෙන්නේ ටිකක් දම් පාටට වගේ. එතකොට අපේ මේක ෆ්ලේවර් එක තමයි අපේ හැමෝම දන්න එකේ ෆ්ලේවර් එක තමයි මසාලා ෆ්ලේවර් එක. මසාලා. ඉතින් මේක තියෙන පෙනුම දැක්ම අතර මේ කන්න හිතන මොකද අපි ඉස්සර මේ කලානේ අපිට වැඩි හම්බුන්නේ නැහැ නේ මේක හම්බුණා. ඊට අපි මේක දැක්කමත් පොඩ්ඩක් ආසයි හිතෙනවා මේ ආයේ පරණ ඉස්සර කාලේට පොඩ්ඩක් අපේ මනස යනවා. ඊට පස්සේ ටක් ගාලා බලමු මේවා ඕපන් කරලා මේවල මොනවද තියෙන්නේ කියලා. මේ දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. නැත්නම් තම්බන් ආවට පස්සේ ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වෙනවා. මේකේ ෆ්ලේවර් එක දාලාමයි තියෙන්නේ. ඔව් guys ඉතින් guys ඔයගොල්ලෝ පේන ඇති මේකේ ඒගොල්ලෝ ෆ්ලේවර් එක ඇඩ් කරලාමයි තියෙන්නේ. ඉතින් මේ අපි මේක කලින් දැකලා නැහැ ඇත්තටම මේ පල්ලගෙන තරම් තමයි මෙහෙම දැක්කේ. ඉතින් ඔයාලට මේකත් මම ඕපන් කරලා පෙන්නන්නම්. මේකෙත් ඒගොල්ලෝ දාලාම තමයි තියෙන්නේ. පේනව නේද? guys ඔයගොල්ලෝ පේනවා ඇති මේ අපේ sweet chili flavor එකේ ඇතුළ ඉතින් මික්ස් කරලාම තමයි තියෙන්නේ. අපිට වතුර ටික දා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න guys අපි තම්බගෙන ආවා. මේ අපි ඔයගොල්ලන්ට පෙන්නන්නයි යන්නේ. අපිට පේන විදියට නම් ඇත්තටම ෆ්ලේවර් එක යට ෆ්ලේවර් එක උඩ. ඉතින් guys අපි ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ sweet chili flavor එකේ ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් guys මේ තියෙන්නේ sweet chili flavor එකේ කලර් එක. guys මේ තියෙන්නේ අර ඒකේ ඇතුලේ අර flavors දාලා තිබ්බ විදිහ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ලොකු කුට්ටියක් වගේ තියෙන එකක් කෑල්ලක් ඇතුලේ. ඒකෙන් තමයි මික්ස් කරලා ගන්න. ඉතින් guys මේ තියෙන අපේ අන්තිම ෆ්ලේවර් එක මේ තමයි teriyaki එක. teriyaki ෆ්ලේවර් එක. ඒකත් මේ අමුතුම කලර් එකක් තියෙන්නේ. ඇත්තටම guys මේ ගොඩක් රස පාට අපි ටිකක් කාලා බලමු නේද? වෙලාව ගන්න නැතුව. ඉතින් මේ teriyaki කාලා බලමු. හැබැයි කියන්න ඕනේ අර කොරියන් නූඩ්ල්ස් තරම් රස නැහැ. ඒක පරිදාක් වගේ එනවා මට. කොහෙන්ද බලන්න. මේ teriyaki එකනේ. ඔව් guys. අත්තන මේ අපි මේ ලොකු රහක් එන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ guys. මේක නිකන් පරි රස ගතිය දෙයක් වැඩි නේ. එනවා කොරියන් තරම් නැහැ. ඔව්. අපිට මේක කාලා බලමු මේ කන්නේ sweet chili flavor එක. කොහොමද පෙන්නන්න මේකේ පාට කොහොමද කියලා පේනවනේ. ඒක තැඹිලි පාටක් වගේ තියෙනවා. මේක අමුතුම ෆ්ලේවර් එකක් එන්නේ. teriyaki.
මේක ඉන්න ගයිස් ටිකක් අර බෙල් පෙපර් තියෙන බෙල් පෙපර් වල වගේ ෆ්ලේවර් එකක් තමයි මේක එන්නේ. අතන 아무තු වෙනස්ම රහක් මිරිස් රහක් වගේ තියෙනවා පොඩි. කො පොඩි කෙචප් රහකුත් එනවා නේද? කෙචප් සෝස් රහක්. මේ තුනෙන් නරස මේක මට. මේක වෙලා සෙසමි චිකන්. මට නම් මේ තුන රහ මේක. ඔයාට මොකක්ද දන්නේ? මට නම් මේක තමයි රස. පිච්චුණා. මේක පොඩි කෙචප් රහක් එනවා. සෝස්. ඉතින් කියන්න ඕනේ guys මේක තනිකර චිකන් සුවඳයි. මේ සෙසමි චිකන් නේ. මේක ගොඩක් මෙන්නේ අර අපේ normal මේක නූඩල්ස් එකේ ෆ්ලේවර් එකකට ළඟ රහක් එන්නේ නේ. ඒ මුතුම ගතියක් තියෙනවා නේද? කියන්න ඕනේ අර මේකේ අර ඒකෝ දාන්න ලෙවල් එක. ඒ ලෙවල් එකේ ගන්නට වතුර දැම්මම මේක ඇත්තටම සුපිරියටම එනවා. කියන්නේ වැඩිත් නෑ මදිත් නෑ. අඩුත් නෑ. නේද? ඇත්තටම මේ හොඳට ගයි සෝස් තියෙනවා මේකේ. ඒකයි මේක රස මෙච්චර. අපි දින තුන බඩගින්න හිටියේ මේකයි මේ කාගෙන යන්නේ. මේකේ ASMR වීඩියෝ ගන්න මට රස මේක. තෙරියාකි රසයි. ඉතින් අපේ කප් නූඩල්ස් වලින් හංසිඩ රහ සෙට් වෙලා තියෙන්නේ තෙරියාකි එක. ඇත්තට මට නම් ඉතින් මේ චිකන් සෙසමි චිකන් ෆ්ලේවර් එක තමයි මට නම් මට සෙට් රහ වුනේ. 1 2 3. මුලින්ම මට රහ තෙරියාකි, ඊට පස්සේ සෙසමි චිකන්, ඊට පස්සේ ස්වීට් චිලි එක. මට ෆස්ට් එක දෙන්න පුළුවන් මගේ අපේ සෙසමි චිකන් එකට. මේක තමයි මගේ අංක 2 දෙවනි ස්ථානය. අපේ ස්වීට් චිලි ෆ්ලේවර් එක තමයි අපේ මේ ලිස්ට් එකේ අන්තිමටම ඉන්නේ. මේක රතු පාට තිබ්බට එක ඇත්තට මේක සැර නැහැ. සැර නැහැ ෂුට්ටක්. කොහොමද මේක චුට්ටක්වත් සැර නැහැ. අර 아무තු මිරිස් ෆ්ලේවර් එකක් එනවා. මිරිස් වදින ෆ්ලේවර් එක එනවා මේකේ. සැර එන්නේ නැහැ. ඒ එන්නේ බෙල් පෙපර් රහක් වගේ. මේක කාම බඩ පිරෙනවා. ඒකනේ. පීතු වෙන මේක මේ. බෑ මේ ක්වොලිටි වගේ මට මේ අනිත් ඒවා වලට වඩා. බඩ පිරෙනවා මේක කෑවහම. අපිට කයි සාය දවල්ට කන්න ඕන වෙන්නේ නැති වෙයි වගේ මට පේන්නේ. බඩත් ගොර ගන්නවා. තර මේක හොඳයි නේ. කීයක්ද මේක උනේ කියලා මතක නැහැ නේ. යුරෝ 1යි ගාණක් නේ. ඉතින් ගයිස් අපිට ඇත්තටම මේවල ගණන් නම් මතක නැහැ. නමුත් මට මතක හැටියට යුරෝ 2කට අඩුයි මේ හැම එකක්ම. මේකටත් වැඩි. මෙන්න මේක තමයි කොහොම හරි ගණන් වැඩි මේක මෙතන තිබ්බ. ඉතින් මේකේ පෝෂන් එකත් වැඩි නිසා මෙන්න තිය ගාණ තියෙන්නේ. මේකේ ෆ්ලේවර්ස් හොඳට ඇඩ් කරලා තියෙනවා. ඇත්තට මේ තුන කාලා බඩ පිරුණා නේ. රාමෙන් එකට වඩා රාමෙන් ඉතින් තීම කන්නද? ඉතින් කන්න බෑනේ ඒකත් එත්තනේ. රාමෙන් වලට වඩා බඩ පිරෙනවා වගේ මට පේන්නේ. අයිස් අපිට තව පොඩක් කන්නක් තියෙනවා. අතුචාව. බඩත් නිකන් පිරලා වගේ දැනෙනවා. නැත්නම් අනිත් ඒවා කන්න බෑ.
චුට්ටක් දෙන්න. ටික අනිවාර්යෙන් කියන්න ඕනේ මේකේ පට්ට විදිහට බඩ පිරෙනවා. ඒ කියන්නේ මේ අපිට කියන බඩ ෆුල් වෙන්නම කෑ හැබදුණා නේද? අත්තර මේ රාමෙන් වල වගේ නෙමෙයි මේ මම දන්නේ හේතුව ඇයි කියලා. මේක ගොඩක් බඩ පිරෙන සමහරට මේකේ අර පුට්ට කාලා දාම්මා මේ තියෙන අර මේ ග්‍රේවි එක නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. බඩ පිරෙනවා. හොඳයි නේ බඩු. පොක් බඩු. හොඳයි. කාලා අම්බා බොන්න ඕන නෑ. ටුට්ටක් තියන්න පුළුවන්. ඉදිරියට අපි දැන් කාපු කප් නූඩල්ස් වලින් ඇත්තටම මේ හංසිර සෙට් වෙලා තියෙන තෙරියාගේ කියන ෆ්ලේවර් එකදී මට සෙට් උනේ සෙසමි චිකන් එක. ඉතින් මේ අපි දැන් බලමු අපේ ඊළඟට ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එක අපේ ශ්‍රී ලංකන් අපේ ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන මේ යන්නේ ශ්‍රී ලංකාවේ ඔක තියෙනවද? ඉතින් සද්ද ඔයගොල්ලෝ පෙන්වන්න යන්නේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ලංකා පැකට් එකෙත් ඇතුලේ මේවම තියෙන්නේ කියලා අපිට කමෙන්ට් එකක් දාන්න අපි දැනගත්තා කියනකොට ඇත්තටම මේක එක පැකට් එකයි තියෙන්නේ. එකයි? ඉතින් guys මෙන්න මේ පැකට් එක විතරයි මේක ඇතුලේ තියෙන්නේ. එහෙනම් අපිට රස දැම්මම හිතා ගන්න පුළුවන්. එහෙම කියන්න එපා. ඉතින් මේක රහයි මට මතක හැටියට මේක රසයි නේද පොඩි පාටක් තියෙනවා. ඉතින් මේ අපි ටක් ගාලා අපි මේක තම්මගෙන ආයෙත්මනින්ම හම්බෙමු. ඉතින් guys ඔන්න දැන් අපි කන්න යන්නේ අපි හැමෝම දන්න අපේ සුපුරුදු මැගි එක. ඉතින් මේක කාලා බලමු මේ අද අපේ ගැම් එකේ පොඩ්ඩක් සුදු පාටට පේනවා වැඩි. ගණන් ගන්න එපා. හේතුව මොකද්ද දන්නේ නැහැ. ඔන්න අපි මික්ස් කරගමු අපේ ෆ්ලේවර්ස් පැකට් එක. ඉතින් මේකේ පාට නම් නිකන් 3-5 කුඩු පාට එන්නේ. බලමු. 3-5 රසට මමත් කැමතියි. බලමු. රසයිද කියලා. හැබැයි අර ඉන්දියන් 3-5 වගේ ටිකක්. ලංකාවේ 3-5 වගේ 3-5 සුවඳකුත් එනවා. තනිකර 3-5 සුවඳක් ඉතින් මසාලානේ. 3-5 සුවඳකුත් එනව නෙමෙයි. තනිකරම 3-5 සුවඳක් තමයි එන්නේ. ඉතින් guys 3-5යි මේ අජිනමොටෝ දැම්මම ඉතින් කොහොමත් රසයි බලමු ඉතින් අපි කලින් ඒවල අතර අජිනමොටෝ දාලා තියෙන්නේ මේක විතරක් නෙමෙයි. නැත්තම් කියයි මේ ලංකාවේ තියෙන එක බාල්දු කරනවා අරයි මේවා ඊට පස්සේ. හොඳ කමෙන්ට් තියෙනවා guys. අද වීඩියෝ එක කියන්න කම්මැලි වෙලා නැහැ. සුපිරි කමෙන්ට්ස් දාන්න ඉතින් ආසයි ඉතින් අපි ඒක බලන්න ඉන්න. අමුතුම කමෙන්ට් එක කියන්නේ ඒ ලෝකෙටත් නෑ මේ ලෝකෙටත් නෑ අමුතු කමෙන්ට්ස් තමයි සමහර කට්ටිය දාන්නේ. ඉතින් ගොඩක් දෙනා ඇත්තටම හොඳ කමෙන්ට්ස් තමයි දාන්නේ. ඉතින් අර අපි කිව්වේ ඔයගොල්ලන්ට ඉතින් මේ අමුතුම පාටක් තියෙන්නේ නේද? පෙන්නමු නේද අපි ඒක. අමුතුම මේ ෆ්ලේවර් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි කාලා බලමු. සුබ මොහොතින් කාලා බලමු. හිතෙන්නේ වැඩි. මේක ඇත්තටම පැල රසක් නම් එන්නේ නැහැ. මොකද වැඩි? 3-5 හරහා දරුණුවට මෙනවා හැබැයි නේ. වැඩි අවුලකුත් නැහැ. මටනම් මේක හැබැයි මේ තරහවෙයි දන්නේ කට්ටිය කප් නූඩල්ස් එක තරම් රස නැහැ මට. මේක රසවත් නැහැ. තනිකරම මේ 3-5 රසයි guys. 3-5 කුඩු අමු 3-5 තියෙන්නේ. මසාලා මේ රහදනේ. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා ඉතින්. මේක ඉතින් කන්න පුළුවන් ඒ වුණාට. ඊට පස්සේ රස නැහැ කී කන්නේ කොහොමද? රස නැති වුණාට කන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් සාමාන්‍ය අපි චොකලට් කන්න හැමෝම ආසයිනේ. චොකලට් වලත් රස ගොඩාක් තියෙන චොකලට් තියෙනවා. රස නැති බාල චොකලට්ුත් තියෙනවා. ඉතින් එහෙමයි කියලා අපි ඒ බාල චොකලට් එක කන්න නැතුව ඉන්නේ නැහනේ. ඉතින් අර මේකෙත් අර නූඩල්ස් එකේ අර පිටි ගතියට ක්‍රීම් එකක් වගේ හැපෙද්දි කන්න හිතෙනවා. ඉතින් ඒකයි ඒකේ ඇත්තම කතාව.
ඉතින් මේ නූඩල්ස් එකේ ඇත්තම රහස ඕක තමයි. අපි සාමාන්‍යයෙන් පාන් කද්දි ගොඩක් කන්නේ. මේ පාන් පිටි කෑම කනකොට ගයිස් අර අපි තෙල් කෑම කනවා වගේ අර කද්දි සාමාන්‍ය තෙල් කෑමක් කද්දි ටක් ගාලා අපිට ඒක එපා වෙනවනේ. මේ පාන් පිටි තියෙන කෑම කද්දි ගයිස් ඒක දැක් අර කන්න ආසයි දෙන එක තමයි මේ පාන් පිටි අය කන අය ගොඩක් ඉක්මනින් මහත් වෙන්නේ. ඇත්තටම මේ නොදැනුවත්වම ගොඩක් කැවෙන නිසා. ඒක මම හිතලා කියන්නේ වන්නේ මේ ඇත්තට විද්‍යාත්මකව තහවුරු කරපු දෙයක් ඉතින් ඒක ගැන දැනගන්න කට්ටිය ඉන්නවා නම් ඉතින් මම වෙනම channel එකක් කරන්නම් මේ ඔය අර දැනුම සම්බන්ධයෙන් දැනගන්න කට්ටිය ඉන්නවා නම් ඉතින් කියන්න මම ඕනනම් මේකෙම පහලින් කමෙන්ට් එකකින් රිප්ලයි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ සීන් එකක් මේ ලෝකේ තියෙනවා. පාන් පිටි කද්දි ගොඩක් කැවෙනවා. තෙල් කෑම වුණාට වඩා. ඉතින් ඔන්න guys දැන් අපි අන්තිම වශයෙන් කන්න යන්නේ අපේ අන්තිම ලොකු පැකට් දෙක. ඉතින් මේක නම් අනිවාර්යෙන් ඉතුරු වෙනවා කියලා මට විශ්වාසයි. teriyaki and curry. Indian style කියලාත් ගහලා තියෙනවා මෙතන. බලමු මේක අපේ අර චූටි පැකට් එකට සමාන රහක් එන්නත් පුළුවන් සමහර විට. නේද? කඩලා බලමුනේ. ඔව් මේක අපි ඕපන් කරලා බලන්න ඕගොල්ලෝ මොනවද මේක ඇතුළේ තියෙන්නේ කියලා. ඇත්තටම පැකට් එක මේ ඕපන් කරනත් හරිම ලේසි. ඒක මොකද නෑ නේද? අමතු නූඩල් එකක් මේ. ඒකෙත් ෆ්ලේවර් එක ඇඩ් ඔව් කරලා guys ඒකෙත් ෆ්ලේවර්ස් ඔක්කොම එකට මික්ස් කරලා තියෙන්නේ. අර වෙනම පැකට් වගේ මේක කිසි දෙයක් නැහැ. අපි ඔයගොල්ලන්ට පෙන්නන්න. මේකම දාලා කන්න පුළුවන්ද? මේක පෙන්නන්න පේනවා ලස්සනට. ඉතින් කෙලින්ම මේක මේ වතුර එකකට දාලා තම්බ ගන්න තමයි තියෙන්නේ. ඉතින් බලමු මේක කොච්චර වතුර දාන්න ඕනද කියලා. ඊගස් මේකේ මේ හදන විදිය ඇත්තට මේගොල්ලෝ පැකට් එකේ ගහලා තියෙනවා. ඉතින් මේක හදන්න කියලා තියෙන්නේ මේකේ තියෙන මික්සර් ඔක්කොම එකට දාලා වතුර මිලිලීටර් 350ක් දාන්න ඕනේ භාජනයකට. උණු වතුර මිලිලීටර් 350ක් දාලා තෙල් හැන්දකුත් දාන්න කියලා තියෙනවා. පොල් තෙල් හරි මොන හරි කවන්නේ තෙල් හැන්දක් දාන්න කියලා තියෙනවා. ඉතින් කොහොමද මේක try කරලා බලමු. ටක් ගාලා මේක හදාගෙන ඉක්මනින් මාය හම්බෙමු. ඔන්න guys අපි තම්මගෙන ආවා අපේ එන්න මොනේද? සුප් එකක් වගේ තමයි පොඩ්ඩක් තියෙන. අපි ඉතින් කියපු ප්‍රමාණයෙන් තමයි මේ වතුර දැම්මේ නේ. කොහමරි මේ තමයි teriyaki flavor එක. ඉතින් guys මේ තියෙන්නේ අපි තම්බගෙන ආවා. මේ තියෙන teriyaki flavor එක. යා සුප් එකක් වගේ තමයි පොඩ්ඩක් තියෙන. අර හරිස්ථාන නූඩල්ස් තියෙන ලංකාවේ. ඉතාලියාවට ගැලපෙන මේක. ඔව් මේ දැක්ක අර පාස්තා වගේ උටක් ඝන කමට තමයි තියෙන්නේ. ඉතින් guys ඒ වගේ තමයි මේ තියෙන්නේ curry flavor එක. අර Maggi noodles එකේ ලංකාවේ එකට පොඩ්ඩක් කලයකට ටිකක් සමානයි. ඉතින් අපි උන්න රස බලන්නයි යන්නේ සුබ නැකතින්. ඉතින් අපි අලුත් අවුරුද්දේ වීඩියෝ එකක් අරන් ආවෙත් නෑ නේද? ඔව් අනේ. අපි මේ අවුරුදු මේසෙකුත් ලෑස්ති කරලා නමුත් අපිට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඉතින් අපි කාලා බලමු. මේක නම් සුවඳත් එච්චර හරි නෑ. මේක නම් තැඹිල මදි වගේ තමයි මට හිතෙන්නේ. මේ guys තැඹිල ටිකක් මදි. වස්න මේක නම් මුදුම ගතියක් තියෙනවා. නමුත් අර තැඹිල මදි නිසා ටිකක් මට අවුල් වගේ එනවා. අනුඹන් මේක. හයි අහන මේක දැන් අර හොදි ගතිය වතුර ගතිය වැඩි. මේ දෙකෙන් රස ඕක නේද? මේ දෙකෙන් රස ටිකක් හරි මේක teriyaki. අතන අපිට මේ කණ්ඩක් බෑ මේ. බෑනේ කණ්ඩ. ගොඩක් කෑම කෑවා අපි හිතුවලට අපේ බඩ පිරුණා. අතන මේක පැකට් එක පෝෂන් දෙකක් guys. ඉතින් කියන්නේ මෙතන පෝෂන් 4ක් තියෙනවා. ඉතින් බඩත් පිරලා ඒ වුණාට රසත් මදි. මේ නැත්තම රසක් ඇත්තෙම නෑ. මට මේකේ ඉන්නේ පැණි රහක් විතරයි. පැණි රහක් විතරද? මේක පෙනුමට කන්න ඉදෙන රස නෑ. ඔව් මේ දෙකේ රස ඇත්තටම මෙන්න මේක. teriyaki එක. නමුත් මේ අපි කලින් ගාපු එක තරම් රස නැහැ නේද? අපි අර අපි ලංකාවේ කන එක තරම්වත් රස නැහැ. මේක රස නැහැ මේක රස නැහැ. ඉතින් මේක අපේ කාපු වල රස නැති මේක. එකක් මේක අපි හැට හදලා නැන්ද දන්නේ නැහැ. ඔන්නේ මම දාන්නේ ඉතින් කිව්ව විදිහට අපි හැදුවානේ නේ. කොහොම හරි රස අඩුයි.
අපි නූඩල්ස් එක තැම්බිලා මදි වගේ කියලා මට හිතෙනවා. ඉතින් guys කොහොම හරි ඉතින් අපේ නූඩල්ස් සෙට් එක අපිට රසමයක තමයි අපේ කප් නූඩල්ස් වල මට රසමයක sesame chicken තෙරියාකි. teriyaki. ඉතින් ඔය දෙක තමයි අපි මේ තෙරියාකි එකත් රසයි කියන්නේ අරක කොහොමත් රස වෙන්න එපා. ඉතින් අතන අපිට මේ සේරම කන්න බෑ. තමයි කිව්වොත් කන්න පුළුවන් වුණත් කන්නේ නැහැ. මොකද අපි දැන් පිටි කෑම කෑවා වැඩි. අපේ සෞඛ්‍යයට හොඳ නැති නිසා අපි මෙතනින් ටිකක් නතර කරනවා. ඉතින් guys ඔන්න විදිහට තමයි අපේ Maggi noodles වීඩියෝ එක ඉතින් අපි අරන් ආවේ. ඉතින් මේ කමෙන්ට්ස් කරන්න ඕගොල්ලෝ මේවා කාලා තියෙනවනේ ලංකාවේ තියෙනවනම් අනිවාර්යෙන් කමෙන්ට්ස් දාන්න. මම දන්න තරමින් ඇත්තටම ලංකාවේ අඩුයි නේද මේවා. ලංකාවේ තියෙන කහ පාට එක තමයි ගොඩක් තැන්වල. ඉතින් ඔන්න ඕක තමයි මේකේ තත්ත්වය. ඉතින් මේ අපි ළඟදීම තවත් සැර වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා අපේ ගෝස් පෙපර් වීඩියෝ එක. ඉතින් අපි අපේ කාංචනව සම්බන්ධ කරගන්නවා. සැර කොටස් වල සම්බන්ධ කරගන්න කාංචනව. ඒ කියන්නේ අර මේ අර ෆිල්ම් එකේ අමාරු කොටස කරගන්න කාංචනව ලේසි කොටස් වල තමයි අපි හංසිව සම්බන්ධ කරගන්න. ඉතින් guys අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ ළඟදීම හම්බෙමු. ඉතින් කට්ටිය පරිස්සමෙන් ඉන්න.